ක්‍රීඩා පිටුවට චාමික්ගේ සටන්කාමීනි මෙන් වසර 29කට පසු එක් දින තරඟාවලියකදී ශ්‍රී ලංකා යෝන් පිළ ඉන්දියාව පරදවයි. චාමික හිනටිගලගේ දක්ෂතාවය නිරෝෂාන් ප්‍රියංකරගේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ. ඉන්දිය යෝන් පෙළේ ශ්‍රී ලංකා සංචාරය හීනටිගල එක්දින තරඟාවලිය දිනවයි දමින්ද විජේසූරිය ලියන්නේ. ඉතිරිව තිබුණේ එකම කඩුල්ලක් බැවින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 11 තනිවම ලබාගත් චාමික හීනටිගල ඉන්දිය යෝන් පිළට එරෙහිව හම්බන්තොට සූර්යව ක්‍රීඩාංගණයේ පැවති තුන්වෙනි යෝන් එක්දින තරඟයේදී කඩලු එකක තියුණු ජයක් කරා ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම කැඳවාගෙන ගියා. හීනටිගලගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් තුන්වෙනි යෝන් එක්දින තරඟයේ පමණක් නොව එක්දින තරඟාවලියෙම ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා යෝන් පිළට හැකියාව ලැබුණා. අන්තිමට 11ක් ගහන්න ඕනේ 9 වෙනි කඩුල්ලක් දැවී ගියා. එකයි තිබුණේ කඩුල්ල රැකගෙන හීනටිගල ඉතුරු ලකුණු 11ම ගහලා තරගයේ විතරක් නෙවෙයි යෝන් කණ්ඩායමේ තරඟාවලියම දිනෙව්වා. මරුම තමයි.